අයිබෝන් පහුගිය දිනක ආටිමිස් දෙක යානය හඳ වටේ ගිහිල්ලා ආවා. ඒකත් එක්කම දැන් ගොඩක් කට්ටියට ආව ප්‍රශ්නයක් තමයි ඇයි හඳට ගොඩ බැස්සේ නැත්තේ කියන එක. ඒ වගේම ආපහු කාලයක් මේ මතයක් ආවා. ඒ කියන්නේ ආපහු කට්ටියගේ මතයක්. ඒ කියන්නේ කලින් තිබ්බ එක මේ මතයක් මේ හඳ කියන්නේ 1969 හඳට ගියපු නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියපු කතාව බොරුවක් කියන එක. ඒ කියන්නේ දැන්ට අවුරුදු 50කට කලින් හඳට ගිහිල්ලා ඇයි අපිට දැන් හඳට ගොඩ වහින්න බෑ කියන එක. අපි ඉස්සලාම් බලමු මේ ආටිමිස් මෙහෙම කියන්නේ මොකක්ද කියලා. මේක ඇවිල්ලා ඇත්තට මේකට නම වැටුනේ ආටිමිස් කියන එකට ඇපලෝ එකේම තව මේකක් විදිහට තමයි මේ කියන්නේ. ඒතකොට මේ ආටිමිස් කියන නම වැටලා තියෙන්නේ ඇපලෝ කියන දෙවියන්ගේ. කියන්නේ ඇපලෝ කියන දෙවියන්ගේ නම තමයි ඇපලෝ පළවෙනි කියන්නේ ඇපලෝ මෙහෙමට නම වැටුනේ. එතකොට මේකට ආටිමිස් කියලා වැටෙන්න හේතුව ඇපලෝ දෙවියන්ගේ නිවුන් සහෝදරියගේ නම තමයි මේ ආටිමිස් කියලා කියන්නේ. ඒ නම තමයි මේගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ මූලික අරමුණ හඳට ගොඩ බහින එකටත් ඇරිය අඟහරු වලට මිනිස්සෙක් යවන එකට කියන්නේ මේකක් විදිහට තමයි කියන්නේ මූලික මේ අඩිතාලමක් විදිහට තමයි මේ ගමන ගිහිල්ලා ආවේ. ඇත්තටම කියනවා නම් දැන් මේ ආටිමිස් පළවෙනි මෙහෙමදී ඒ යානය විනාශයට ලක් වුණා. එතකොට ඒක අසාර්ථක වුණා. එතකොට මටත් සැකයක් ආවා. ඇත්තටම දැන් මෙච්ච දිනු තාක්ෂණයක් තියෙද්දි මේ කොහොමද 1969 වගේ දැන්ට අවුරුදු 50 ගානකට කලින් හඳට ගියේ කොහොමද කියන එක. ඉතින් මම ඒ ගැන හොයලා බැලුවා. ඒ වගේ මේ හොයලා බලනකොට දැන් ගොඩක් වෙලාවට තිබුණේ ඒ කියන්නේ ඒක අර දැන් ප්‍රසිද්ධ මේකක් තමයි අර ඇමරිකන් දජේ ලෙල දෙන්නේ නැති එක මේ ලෙල දෙන එක හඳේ. එතකොට ආයි දෙයක් තමයි මේ ගොඩක් කට්ටිය කියන එක බොරුවක්. ඒ කියන්නේ මේ ස්ටැන්ලි කුබ්රික් කියලා කියන්නේ ස්පේස් ඔඩිසි කියන ජනප්‍රිය චිත්‍රපටය නිර්මාණය කරපු ඒ චිත්‍රපට නිර්මාණ කරපු ඒ අධ්‍යක්ෂකවරයාගේ සහයෝගයෙන් මේගොල්ලෝ රැවටීමක් කරා කියන එක. ඇත්තටම මම ඒ ගැන හොයලා බලනකොට ඒ කියන්නේ මම අන්තර්ජාලයේම හොයලා බලනකොට හොයාගත්ත දෙයක් තමයි ඒ කාලේ ඒ කියන්නේ බොරුවක් නෙමෙයි කියන්නේ සාක්ෂි තමයි ඒ කාලේ ඒ කියන්නේ ඒ වගේ රූගත කිරීමක් කරන්න තාක්ෂණය තිබිලා නැහැ. ඒ වගේම තමයි මේකට ව්‍යාපෘති ලක්ෂ 2ක විතර පිරිසක් සහයෝගය දක්වලා තියෙනවා. ඒ වගේ ලෝකයේ මිලියන ගාණක් ඒක ලයිව් බලලා තියෙනවා. ඒ වගේ දෙයක් බොරුවක් කරන්න පුළුවන්ද කියන සැකය තියෙනවා. ඉතින් ඒ වගේම දැන් මේ ගැන ඒ කියන්නේ රාමුව නාලිකා කරන රන්දික විජේසිංහ මහත්තයා හොඳ මේ එක්ස්ප්ලේන් එකක් කරලා තියෙන. ඒක පොඩ්ඩක් මේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. ඒක කට්ටියට අවබෝධයක් ගන්න පුළුවන් මේ හඳ ගමන කියන එක බොරුවක් නෙමෙයි කියලා. මොකද මමත් ඒ හොයලා බලනකොට කියන්නේ මටත් ඒ කාලේ සැකයක් ආවා. මොකද මට එක හේතුවක් තමයි අර ටයිටන් කියන අර මුහුද යටට ගියපු යානය එතන මේ ඒක විනාශයටපත් වුණා. එතකොට ආටිමිස් පළවෙනි මෙහෙයුම ඒකත් අසාර්ථක වුණා. එතකොට මම කල්පනා කරා මේ එහෙම දෙයක් වෙන්න පුළුවන් ද දැන් තාක්ෂණ මෙච්චර දියුණු වෙලත් මේ වගේ දෙයක් කරගන්න බැරිද කියලා. ඇත්තටම දැන් අපිට හඳට යන්න බැරි කියලා. පොඩිදින් 1969 අනිත් දේ තමයි 1969 ඇපලෝ 11 මෙහෙයුම විතරක් නෙමෙයි. ඊට පස්සේ ඇපලෝ 13 අන්තිමට 1900 කියන්නේ ඇපලෝ 17 මෙහෙයුම කරලා තියෙන. එකෙන් හඳේ පස් සාම්පල් එහෙමත් අරන් තියෙන. ඇපලෝ 11 මෙහෙයුම බොරුවක් වුණත් අර ඒ වගේම බොරු ගොඩක් කරන කෙනෙක් මිනිස්සු ඊට පස්සේ පස් වතාවක් අඳට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ඇමරිකාවේ නමත්තර තියෙන මේ කියන්නේ ඒ කාලේ හඳට යන්න ගියේ මිනිස්සු කියන ජනවාස කියන වෙන ජීවියක් ඉන්නවා ජනවාස ඇති කරන්න පුළුවන් දේ වගේ දේවල්ට පස්සේ ඉතින් ඒක මේ ජනවාස පිටවන්නත් බෑ වෙන ජීවියක් හොයාගන්නත් බැරි වෙච්ච නිසා ඒක නවත්තලා දාන්න නැති. අනිත් තමයි දැන් ඔය අභ්‍යවකාශ මෙහෙයුම කියන දේ ඇත්තටම ඉස්ලාම ලෝකයේ දැකන දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ ඇමරිකාවයි රුසියාව අතර සීතල යුද්ධයක් ඇති වුණා. කියන්නේ ලෝකේ බලවතා වෙන්නේ කවුද කියලා. ඒකෙන් ඒගොල්ලෝ දැන් එතන එක තරංගයක් තමයි අභ්‍යවකාශයේ ජය ගන්න එක. ඒක එතකොට ලෝකයේ ඉස්සෙල්ලාම යවපු චන්ද්‍රිකාව යවේ රුසියාවෙන් ස්පුට්නික් කියලා. මේ මම හිතන්නේ ගොඩක් කට්ටියට ස්පුට්නික් කියන නම මතක ඇති. මොකද අපිට අර කොවිඩ් වල රුසියාවෙන් දීපු එන්නත ඒගොල්ලෝ නිපදවපු එන්නතේ නමත් ස්පුට්නික්. ඒක මේ ස්පුට්නික් කියන නම දාලා තියෙන්නේ ඒගොල්ලෝ නිපදව පළවෙනි චන්ද්‍රිකාවට කරන ගෞරවයක් විදිහට.
එතකොට ලෝකේ පළවෙනි ජීවියා කියන්නේ සත්‍ය හන්දට මේ අභ්‍යාකාශයට යවෙත් රුසියාව. ඒ කියන්නේ ලයිකා බැල්ල. එතකොට ලෝකේ පළවෙනි මිනිස්සයා යූරි ගගාරින්. එතකොට ලෝකේ පළවෙනි කාන්තාව. එතකොට මේ ඒ ඔක්කොම යාවේ රුසියා. එතකොට ඇමරිකාවෙන් කලබල වුණා. එයි මේ අපිට මේ කරගන්න බැරි වෙන ඒගොල්ලෝ කියන්නේ ඒ තරගෙන් පිටිපස්සෙන් හිටියේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේ ටට්ටක් ගාලා ඇපලෝ මේ ව්‍යාපෘතිය පටන් අරගෙන ජනත 69 ඉස්සෙල්ලා මිනිස්සෙක් හන්දට වල ජයග්‍රහණය ගත්තා. ඒකයි ගොඩක් කට්ටිය හිතන්නේ ඒක ඇමරිකාව කරපු බොරුවක් කියලා. නමුත් මේ දැන් පස්සේ කාලෙකින් සාක්ෂි කියන්නේ දැන් නාසාගේ වෙබ්සයිට් වල උනත් තියෙනවා ඒ ව්‍යාපෘතිය ගත්ත දේවල් වල මේ ඒ කියන්නේ වැඩසටහන් එතකොට පරිගණක ඒ වගේ දේවල් තියෙනවා. ව්‍යාපෘති වාර්තා හැමදේම තියෙන ඒවා බලලා හොයාගන්න පුළුවන් සැකයක් තියෙනවා නම් ආයි කියන්නේ මේ ගැන විශේෂයෙන්ම රන්දික දේශිංග මහත්තයා රාමු channel එක කරලා තියෙන වැඩසටහන බලන්න. ඒක හොඳ එක්ස්ප්ලේන් එකක් යනවා මේ හන්දට ගියපු එක බොරුවක්ද ඇත්තක්ද කියලා. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.